වගේ. හරි ලස්සනයි. ඔයාගේ රැවුල නැත්නම් සිය. අද අපි මොනවද හදන්න යන්නේ පුතේ? අද අපි බටර් කුකීස් හදන්නේ. ක්‍රිස්මස් උදාවන්නේ නේද? ඔව්. අපි බටර් කුකීස් හදමු. ඔයාලට පුළුවන් මේකට උදව් කරන්න. හරිම ලේසි හදන්න. ඔව්. එනවද? ඔව්. එහෙනම් හදමු නේද? ඉස්සෙල්ලාම අපි මේකට දාගමු බටර්. ඊට පස්සේ බටර්. එයා දන්නවනේ ඊළඟට ගන්න ඕනේ ඒක. ඊට පස්සේ සීනි ටික දාගන්න. මික්ස් කරන්න. සීනි ටික හොඳට බටර් එකත් දාලා හොඳට මික්ස් කරන්න. අපි දැන් බටර් කුකීස් හදනකොට බටර් එක කූල් පිටින් ගන්නෑ. හරිද? පොඩ්ඩක් පැයක් විතර එළියේ තියලා තමයි අපි ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක සීනි ටික දාලා විනාඩි 5ක් විතර මික්ස් කරගන්න ඕනේ. සීනි ටික ටිකක් දිය වෙනකම්. නේද? ඊට පස්සේ බිත්තරයක් දාගන්න ඕනේ. මේක හරලා අනිත් අතින් අල්ලන්න ඕනේ නේද? දාලා අපි එහෙනම් මික්ස් කරගන්න. එයා ආසයිනේ බටර් කුකීස් ගන්න. ඔව්. පස්සේ මේකට දාගන්නවා පාන් පිටි ටික. පාන් දාලා ටිකක් මික්ස් කරලා චුට්ටක් කරලා ඔයා. Baking powder. හොඳට දැන්. අද නතාසියා කෙනෙක් වගේ. හරි ලස්සනයි. ඔයාගේ රැවුල නතාසියාගේ. නෑ. හරි දැන් මේකට දාන්න ඕනේ මේකට දාන්නේ චොක්ලට් ටික දාන්න. දාලා ටික මික්ස් කරගන්න. මික්ස් කරනකොට මම මේ නිකන් චොක්ලට් එකක් අරගෙන චූටියට කපලා අරන් තියන්නේ. චොක්ලට් චිප්ස් දානවා නම් ඊට වැඩිය හොඳට ලස්සනට එනවා. මම මේ නිකන් චොක්ලට් එක තමයි මේකට කපලා දාගත්තේ. මේක හරි දැන් ඊට පස්සේ දැන් මම පේපර් එකක් ඔයිල් පේපර් එකක් දාලා ට්‍රේ එකක් හදාගෙන තියෙන්නේ. ඒකට මෙන්න මෙහෙම චුටි උල හදලා තියන්න. මෙන්න මේ විදිහට ට්‍රේ එකෙන් අවුර ගන්න. ආවන් එක මම කලින් හීට් කරලා ගත්තේ. මම දාලා සෙල්සියස් අංක 180ට. හරිම රසයම